පළාත් පහක් එකම තැනකින්. ඔන්න ඉතින් ඒ අපූරු තැන බලන්න අද අපි ආවේ ඌව පළාතේ හපුතලේ ටවුන් එකට. හපුතලේ ටවුන් එකේ ඉඳන් තමයි අද අපි ගමන පටන් ගන්නෙ. ඉංග්‍රීසින් විසින් ලංකාවේ මුලින්ම වගාවක් විදියට ආරම්භ කළේ කෝපි වගාව. ඉතින් 1869 කෝපි වගාව විනාශ වීමත් එක්ක ඒකට විකල්පයක් විදිහට තමයි ජේම්ස් ටේලර් මහත්මයා ලංකාවේ මුලින්ම තේ පැලය ගෙනල්ලා තේ වගාවක් විදිහට ව්‍යාප්ත කළේ. ඉතින් ජේම්ස් ටේලර් මහත්මයා ලංකාවේ තේ වගාව මුලින්ම නුවර ප්‍රදේශයේ ආරම්භ කළත් ලෝකයට ලංකාවේ තේ අරගෙන යන්න ජනප්‍රියම පානයක් විදිහට සිලෝන් ටී නාමයේ ලෝකයට අරන් යන්න පුළුවන් උනේ සර් තෝමස් ලිප්ටන් මහත්මයා තේ ව්‍යාපාරයට එකතු වීමත් එක්ක. ඉතින් තෝමස් ලිප්ටන් මහත්මයා තමන්ගේ තේ වතු යාය නිරීක්ෂණය කරපු අද සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක් බවට පත් වෙලා තියෙන ලිප්ටන් සීට් බලන්න තමයි අද අපි යන්නේ. හපුතලේ ඉඳන් ලිප්ටන් සීට් එකට යන අතරමඟ අත්විඳින්න පුළුවන් පරිසරයේ සුන්දරත්වය හරිම අපූරුයි. ඒ වගේම තමයි මේ අයටත් මේ සීතල හොඳටම හුරුයි. මෙහෙන සංචාරකයන්ට ඒක අලුත් අත්දැකීමක් වුණාට ඉතින් මෙයාලට මේ හුරුකමත් එක්කම ඒක බාධාවක් කරගන්නේ නැතුව හරි අපූරුවට ඒගොල්ලන්ගේ රාජකාරිය ඒගොල්ලෝ කරගෙන යනවා. දඹිතැන තේ කර්මාන්තශාලාව පහු කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. වෙනස්ම පරිසරයක්. ගෙවල් අතරින් තේවතු අතරින් අති සුන්දර පරිසරයක් හරහා තමයි පරිස්සමින් අපි මේ ගමන යන්න ඕන ඉස්සරහට. ලිප්ටන් සීට් බලන්න යන ගමනේ ලස්සනම දේ තමයි මේ පාර. සාමාන්‍යයෙන් මේ පාරේ එක වාහනයක් තමයි යන්න පුළුවන්. ඉස්සරහින් වාහනයක් එහෙම ආවොත් පොඩි ඉඩක් තියෙන තැනකින් ඉවසීමෙන් නවත්තලා තමයි වාහන දෙක මාරු වෙන්න ඕනි. ලස්සන වගේම වෙලාවකට හරිම අවදානම් සහගතයි කියලාත් හිතෙනවා. පහලට එකම හෙල වැටුනොත් තේවතු උඩට තමයි වැටෙන්න වෙන්නේ. ගොඩක් විදේශිකයන් නම් මෙහෙට එන්නේ බයික් වලින්. මේ පාරේ යන්න එන හුරු අය ගොඩක් ත්‍රිවිල් එහෙම යනවා. ඉතින් ඒගොල්ලන්ට මේ පාර හොඳටම හුරුයි. නැත්තම් ලොකු වාහන එහෙම තේවතු වලට යන ඒවා තියෙනවා. ඉතින් එයාලටත් මේක හුරුයි. නමුත් අපි යනවා නම් ඇත්තටම පරිස්සමින් තමයි එන්න ඕනේ. ඔන්න කොහොම හරි එන්ට්‍රන්ස් එකකට ආවා. මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි අපි ඇතුල් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට රුපියල් 150ක් තමයි මෙයාලා අය කරන්නේ. වාහනයකට නම් රුපියල් 250ක් අය කරනවා. අපි එනකොටත් වාහන කිහිපයක් උඩට ඇවිල්ලා තිබුණා. ඒ අතර විදේශිකයන්ුත් කිහිප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අවදානම් අරගෙන පරිස්සමින් ඔන්න ඉතින් අපි අපේ ගමනාන්තයට ආවා. මේ වෙලාවේ හොඳටම මීදුම ඒ හින්දා පහළ නම් මුකුත්ම පැහැදිලිව පේන්නේ නැහැ. ටික වෙලාවක් බලන් ඉන්න උනා අපිට මේ මීදුම යනකම්. මම නම් ඇත්තටම මේ ලිප්ටන් සීට් බලන්න ආපු දෙවෙනි පාර. ඉතින් මම දැක්ක දේවල් එක මෙතෙන්ට එන හැමෝම මේ පුවරුව ගාව ඉඳලා ෆොටෝ එකක් ගන්න අමතක කරන්නේ නැහැ. මේ වෙනකොටත් ගොඩක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මීට මොහොතකට කලින් හොඳටම වැස්සා. දැන් වැස්ස පෑවුවා. ඇත්තටම වැස්සත් මෙතන එහෙම ඉන්න තරම් ලොකු ඉඩ කඩක් නැහැ විශාල ප්‍රමාණයකටව. එතකොට අපි වාහන ඇතුළට වෙලා තමයි ඉන්න ඕනේ. කොහොම වුණත් හොඳටම මීදුම අඩු වුණොත් විතරයි අපිට අවට ලස්සන හොඳටම බලන්න පුළුවන්. ඉතින් මේ සටහනට අනුව නම් අඩි 6000කටත් වඩා ඉහළ බෑවුමක් සහිත අනතුරුදායක තැනක අංශක 360ටම ලස්සන view එකක් තියෙන හරි අපූරු තැනක් තමයි ලිප්ටන් සීට් කියන්නේ. ඉතින් ලිප්ටන් මහත්මයා මේ පළාත් පහම පේන මෙන්න මේ තැන ඉඳලා තමන්ගේ තේවතු යායන් නිරීක්ෂණය කරලා අපේ ලෝකයට අරයි යන්න කටයුතු කරලා තියෙන මෙන්න මෙතන ඉඳන් වාඩි වෙලා තමයි. ඉතින් ඒ පළාත් පහ මේ පේනවට වැඩි ටිකක් ඉහළින් බලන්න පුළුවන් වෙන විදිහට දැන් තැනක් නිර්මාණය කරලා තියෙනවා. තාමත් ඒක හදලා ඉවර නැහැ. තාමත් ඉදිකිරීම මට්ටමේ තමයි පවතින්නේ. නමුත් අපිට අවස්ථාවක් ලැබුණා එතනට ගිහිල්ලා ඔයාලට මේක පෙන්වන්න කොහොමද මේ අවට ලස්සන එක තැනක ඉඳන් බලන්නේ කියලා. දැන් මම ඉන්නේ ලිප්ටන් සීට් එක අලුතෙන්ම හදලා තියෙන view point එකේ. මෙතෙන්ට ආවහම අර කියපු පළාත් පහ හරි අපූර්වට බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් මෙන්න බැලුවොත් පේන්නේ සබරගමු පළාත. මේම මගේ කෙලින් මෙයා බැලුවොත් පේන්නේ දකුණු පළාත. හම්බන්තොට මුහුදත් මෙතන ඉඳන් පැහැදිලි අහස තියෙන වෙලාවට හොඳට බලන්න පුළුවන් කියලා මෙතන ඉන්න කට්ටිය කියනවා. මේ පැත්තෙන් පේන්නේ නැගෙනහිර පළාත. එතකොට මේක තියෙන්නේ මේ අවට තියෙන්නේ ඌව පළාත.
එතකොට මේ පැත්තෙන් පේන්නේ මධ්‍යම පළාත. ඉතින් ඔයා වෙනුවෙන්ම මං මෙතන ඉන්න කෙනෙක් එක්ක ටිකක් කතා කරා ලිප්ටන් සීට් එකේ ඉඳන් අපිට බලන්න පුළුවන් මොනවද කියලා ඔයාට කියන්න. අයිබෝන්. මගේ නම රජිනී. තව තමයි එතන ගයිඩ් කරනවා එන කට්ටියට පැහැදිලි කරගෙන ඉන්නේ. මෙතන මේ විශේෂත්වයට මේක ලිප්ටන් සීට් එක. මෙතන තමයි මේ ස්පී පොයින්ට් එක තියෙන්නේ. මෙතන තමයි ලංකාවේ තියෙන පළාත 9න් පළාත පහක් මෙතනින් බලන්න පුළුවන්. ඒක තැනක් තියෙන මේක. මේ කියන්නේ මේ පැත්තේ කෙලින්ම දකුණු පළාත. දකුණු පළාත මිස් දකුණු බලන්න පුළුවන් හම්මතර මූද වෙනකම් බලන්න පුළුවන් මීදුම නැත්තම්. ඔයගොල්ලෝ ආපු වෙලාව පොට්ට මීදුම. ඒකම මිස් හම්මතර මූද වෙනකම් බලන්න පුළුවන්. හම්මතර මූද කතරගම වෙඩිඩි ගන්ද යාල දිසමාරම මේ ඔක්කොම මේන් බලන්න පුළුවන්. අර පැත්තේ මිස් සබ්‍රවුම් පළාත. සබ්‍රවුම් බලන්න පුළුවන් උඩ බාලාංගොඩ එම්ලි පෙටිය පූරකල පන්සලවල ඔක්කොම බලන්න පුළුවන්. අර පැත්තේ මධ්‍යම පළාත. අර පැත්තේ මධ්‍යම පළාත. හොඳ පේදල් දිබ්බම් වල මේ සිරිපාද වෙනකම් බලන්න පුළුවන්. සිරිපාද අම්බේවල වෝටර් ප්ලේස් ඔයිය නුවරඑළිය දුද්දවල වෙනකම් අර පැත්ත බලන්න පුළුවන්. අපි ඉන්න එක මිස් ඌව පළාත. ඌවට එක අතරක් තියෙන්නේ. හරිද? මේ පැත්තේ නැගෙනහිර අම්පාර පොත්තේවිල් සීමලණ්ඩේ සයිඩ් එක. මේ හරිද මේ වෙලාව පැහැදිලි මදිනේ. පැහැදිලි මදි මිස්. නැත්තම් මිස් උදේ මෙතන හොඳ වෙලාවන මිස් උදේ ආවන 8ට සහ කලින් හොඳට බලන්න. පැහැදිලි බලා ගන්න පුළුවන්. තව විශේෂයක් තියෙනවා මිස් සැටිලයිට් ඉන්නේ. එයා තමයි ලිප්ටන් තෝමස් කියන්නේ. එයා තමයි මිස් 1800 මෙතනට ඇවිල්ලා ඉන්නේ ඉඳලා කට්ටිය ගණනලා ඒ වවා කරේ පළවෙනි එකට. හරිද? අර ගල උඩින් තමයි මිස් වාඩි වෙලා තේ බීබෙන්නේ. මුළු වත්තේම බලාගත්ත තැන තමයි මේක. ඒක තමයි ලිප්ටන් සීට් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙතෙන්ට මේ සංචාරක කීයක් විතර එනවද? දවසකට යනවා මේ සීසන් එකේ අවුරුදු සීසන් එකේ යනවා දවසකට යනවා 10,000ක් වෙනවා. වෙනදාට මිස් ටූරිස්ට්ලා පොලිස්ලා යනවා. ආයෙත් කච්චියක් වගේ කට්ටිය එනවා. එන කට්ටියට ඕගොල්ලෝ පහසුකම් ඔක්කොම සපයලා දෙනවා නේද? දැන් තේ බොන්න පුළුවන් ලිප්ටන් කාටම දැන් මේ වතු අයිති වෙලා තියෙන කාටද? මේ අකරපතන ප්ලාන්ටේෂන් දැන් ලංකාවම පාලනය කරන මේක. අකරපතන ප්ලාන්ටේෂන් ලංකම් කොම්. හරි. මෙතන බලන මිස් ඔගස්ට් මාස හොඳයි. ඔගස්ට් මාස ආවන මිස් උදේ ඉඳලා අවසනක හොඳට බලන්න පුළුවන්. ඒක නම් මිස් ජනවාරි ඉඳලා ඒප්‍රිල් වෙනකම් වයින් කාලෙ මේ. ඒ නිසා තමයි පොඩ්ඩ මීදුම වැඩි. ඉතින් ඒ කතාබහත් එක්ක ඔයාට අදහසක් එන්න ඇතිනේ මෙහෙට එන්න ඕන සුදුසුම කාලය මොකක්ද කියලා. ඉතින් මම කිව්වට වැඩි යමක් ඔයා ලිප්ටන් සීට් ගැන දන්නවනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න වීඩියෝ එක වගේ අලුත් එක්ක. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.